අලුත් අවුරුදු vlog එක ගේන්න හොඳටම පරක්කු වුණා. මොකද මට ඒ දවස් ටිකේ වීඩියෝ එඩිට් කරන්නවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නවත් උනේ නැහැ. මොකද අපි ඉන්න දිහාවට සිග්නල් ඇත්තෙත් නැහැ, data වැඩ කරන්නෙත් නැහැ. ඒ හින්දා තමයි වීඩියෝ එක ගේන්න ගොඩක්ම පරක්කු වුණේ. ගෙදර යන දවස ගත්තු වීඩියෝ එකක් නම් මම කලින් අප්ලෝඩ් කරා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක ගිහින් බලන්න. ඒකෙත් මම කෑම වර්ගෙම හදන ඒවා දාලා තියෙන්නේ. මේ ඉතින් 13 වෙනිදා අපි මේ වෙනකොට නම් කැවුම් කොකිස් ඒ ඔක්කොම ටික හදලා තියෙන්නේ. අද තියෙන්නේ අපිට මේ ආස්මී ටික හදාගන්න. ඉතින් අපේ අම්මා දැන් දවස් 3-4කට විතර කලින් එකපාරක් මේ ටික බැදගෙන තියෙන්නේ. ආස්මී කියන්නේ දෙපාරක් බදින්න ඕනිනේ. ඉතින් මේ දෙවෙනි පාර තමයි අපි අද බැදගන්නේ. මේ ටික බැදගෙන සීනි පැණි ටික දාගන්න තමයි අද අපිට තියෙන්නේ. ඉතින් අපි උදේ නැගිටිනකොටත් නම උදේ පාන්දරින්ම වැඩ පටන් අරගෙන තිබුණා. මොකද අද දවසේ වැඩ ගොඩාක් අපිට තියෙන හින්දා. ඉස්සර නම් අපි ආස්මී වලට පාට පාටින් තමයි පැණි දාන්නේ. ඒ කියන්නේ රතු පාට, රෝස පාට, කොළ පාට ඔය වගේ පාට ගොඩකින් තමයි පැණි දාගන්නේ. ඉතින් ඉස්සර තරම් දැන් කෑම හැදෙන්නේ නැති හින්දා අපි මේ පාර එක පාටකින් විතරයි පැණි ටික දාගන්න හිතුවේ. ඉතින් මේ රතු පාට තමයි අපි මේ පාර ගත්තේ. ඉතින් සීනි පැණි දාන්න චුට්ටක් වෙලා යනවා. මොකද මේක ඉක්මනටම ගල් වෙනවා. ඒ හින්දා උණු කර කර රත් කර කර තමයි අපි මේ පැණි ටික දාගන්න ඕනි. ඉතින් ඔන්න ඔය වෙලාවේ පොඩි අකරතැබ්බකුත් වුණා. මේ නංගිගේ අත පිච්චුණා සීනි පැණි වලට. ඉතින් අම්මා මේ ඔක්කොම වැඩ පැත්තකින් දාලා ගිහින් මේ සිග්නල් වගේක් ගෙනල්ලා ගෑවා. මේ සීනි පැණි වැටුනහම ඉක්මනටම දිය පට්ට එනවා. ඉතින් ඒක නතර වෙයි කියලා හිතලා තමයි සිග්නල් වගේක් ගෙනල්ලා ගෑවේ. දැන් මේ අපි අවුරුදු ගොට්ට හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි නම් මේ පැත්තේ කියන්නේ මේකට අවුරුදු ගොට්ට කියලා. ගොඩක් අය මේක තියන්නේ නෑ. හැබැයි ඉතින් අපි නම් ආච්චි අම්මගේ කාලේ ඉඳන් දන්න කියන කාලේ ඉඳන් මේ අවුරුදු ගොට්ට තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය කරන්නේ අලුත් අවුරුදු නැකතට කෑම කන එකනේ. අපි මුලින්ම කරන්නේ මේ විදිහට අවුරුදු ගොට්ට අයින් කරන එක. ඉතින් මේ නංගිලා හැමත් ඒව දන්නෙත් නෑ. ඉතින් එයත් මේ පළවෙනි පාරට තමයි මේ දේවල් දකින්නේ. දැන් අපි ඉන්න පැතිවල වුණත් මේ දේවල් කරන්නේ නැහැ. හැබැයි ඉතින් අපි අර පුරුදු වෙලා තියෙන දෙයක් ඉඳලා අපි කොහේ හිටියත් මේ චාරිත්‍රය කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක කිරි ගහකට තමයි තියන්නේ. දැන් මේ අපි අරගෙන තියෙන රුක්කත්තන ගහක්. මේකත් මේ හැම පාරම වගේ තියෙන එක පැලවෙවි තමයි තියෙන. ඉතින් අපි ඒක හැම අවුරුද්දෙම ආයි අලුත් කරලා අරගන්නවා. මේ ඉතින් 14 වෙනිදා මේ පාර අලුත් අවුරුද්දට අපි හැමෝම කිරි උතුරවන්න හිටියා. ඉතින් ඒ හින්දා අපි හැමෝටම ගොඩක් සතුටු හිතෙන අලුත් අවුරුද්දක් වුණා මේ පාර. මේ කිරි ඉතුරුනා වගේම ඔයාලගෙත් මගෙත් හැම බලාපොරොත්තුවක්ම හැම හීනයක්ම හිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මගේ මුළු හදවතින්ම ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින් මේ බව්වා රතිඤ්ඤ සද්දෙට තමයි ගේ ඇතුළට ඇහිලා තියෙන්නේ. මෙයාට දැන් අවුරුදු 12ක් විතර වෙනවා. ඉතින් පව මේ කාලෙට මෙයාලා ගොඩාක් බයෙන් ඉන්නේ රතිඤ්ඤ පත්තු කරන සද්දෙට. ඇත්තටම මම නම් කැමතිම නැති දෙයක් තමයි මේ රතිඤ්ඤ පත්තු කරන එක. ඉතින් ඒක සත්තු හදන අය තමයි දන්නේ. ඒත් ඉතින් හැමෝම එක වගේ නෑනේ. ඉතින් අපිට ගිහින් ඒව නවත්තන්නත් බෑනේ. ඊට පස්සේ මේ ආහාර අනුභවය නැකතට ලෑස්ති වෙන ගමන් ඉතින් අම්මා ගිහිල්ලා කිරිබත් එක හදන්න ගත්තා. අපි මේ කෑම මේස ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉස්සර නම් අම්මා කෑම ගොඩාක් වර්ග වලින් හදනවා. මේ පාර නම් ඉතින් එච්චර ගොඩක් හැදුවේ නැහැ.
මේ ඉතින් නැකත් වෙලාවේ තමයි අපි මේ අවුරුදු ගොට්ට තියාගත්තේ. මේ ඉතින් අපි හැමෝම බඩගින්නනේ හිටියේ. දැන් උදේට කාලා හිටියෙත් නෑනේ. ඊට පස්සේ ඉතින් අපි මේ නැකත ආපු ගමන්ම ඉක්මනටම කන්න ගත්තා. මේ පාර දවල් වෙලානේ නැකත තිබුණේ. ඉතින් අපි හැමෝම දවල්ට උයමු කියලා හිතුවත් හත් මාළුව කන්න ඕනේ හින්දා අපි හැමෝම කිව්ව කිරිබත් හදමු කියලා. මොකද අපි කිරිබත් කන්න හදන්නේ හත් මාළුවක්. ඒක ගොඩක් පැතිවල කරේ නැතත් අපි නම් අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්දට හදන කෑමක් තමයි හත් මාළුව කියන්නේ. ඉතින් අවුරුද්දටම එකපාරයි හැදෙන්නෙත් ඒ හින්දා අපි කිරිබත් තමයි නැකත් වෙලාවට කන්න හැදුවේ. ඊට පස්සේ ඉතින් අපි කෑවා. කාලා මේ නෑගම් යන්න තමයි හදන්නේ. ඉතින් ගම්වල සාමාන්‍යයෙන් බිස්කට් එහෙම නෙමෙයිනේ නෑගම් යනකොට අරගෙන යන්නේ. මේ විදිහට ගෙදර හදන කෑම දීසියක් තමයි අරගෙන යන්නේ. ඉතින් මේ අම්මා කිව්වා ලොකු අම්මලා ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් මේ ඒකට මේ ගෙනියන්න ඕනේ කෑම ටික තමයි මම මේ ලෑස්ති කරගන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි අහල පහල ගෙවල් වලට නෑගම් යන්නේ. ඒ දවස් ටිකේම මේ චිකන් එහෙම කාපු හින්දා අපි එදා රෑට හැදුවේ එළවලු බතක් හදලා සැමන් එකක් හදලා පරිප්පු හදලා පපඩම් තමයි හදාගත්තේ. ඒ දවස් ටිකේම ගොඩ කෑම ಜಾති ටිකක් ආපු හින්දා අපි එදා රෑට හදාගත්තේ මෙන්න මේ කෑම ටික තමයි. මේ ඉතින් අපි ආයෙත් ගෙදර එන දවස ඔයාලට පේනවා ඉතින් මෙයා මේ කලබලෙන් වගේ ඉන්නේ. මෙයාව අපි දාලා එයි කියලා. ඉතින් අපිට ලෑස්ති වෙන්නවත් වෙලාවක් නැහැ. මෙයා මේ ගිහිල්ලා වාහන වලට නගිනවා. අපි නගින්නත් කලින්ම එයා ගොඩක් බයෙන් ඉන්නේ අපි එයාව එහෙ දාලා එයි කියලා. ඉතින් ඔය විදිහට තමයි අපේ අවුරුදු දවස් ටික ගත වුණේ. ඉතින් චුට්ටක් දුකයි. ඉතින් ආයෙත් ගෙදර ගිහින් එන එකට. ඉතින් මේ පාර අපි හැමෝම එකට හිටපු හින්දා ඒ අලුත් අවුරුද්ද ගොඩාක් සතුටෙන් අපිට ගෙවන්න පුළුවන් වුණා. ඉතින් දවස් ටික යනවා දැනුනෙත් නැහැ. අපි හැමෝටම ගොඩක් සතුට අලුත් අවුරුද්දක් වුණා මේ පාර. ඉතින් ওই විදිහට තමයි මගේ ඒ දවස් ටික ගත වුණේ. මම ආයෙත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.